පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබුණු පුවතා. මීගමුව බන්ධනාගාර වහලෙන් මතුවුණු බන්ධනාගාර සිරකාරිය පිළිබඳවයි මේ පුවත. මේ වෙද්දී ඇය ගැන විශේෂ කතා බොහොමයක් සමාජ මාධ්‍ය තුල කතා බහට ලක් වෙනවා. ඉතින් ඒ අතරේ සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්ත සටහනකුයි මේ. තප්පර ගානකදී ලංකාවෙම කොල්ල කෙල්ල පිස්සු වට්ටපු සුරූපිනිය ලස්සන මීගමුව බන්ධනාගාර වහලෙන් මතුවුණු බන්ධනාගාර සිරකාරියගේ සැඟවුණු ඇත්ත. මීගමුව පැත්තෙන් ඇහෙනුවේ දරුණු වෙඩිසද්දේ මිනිසුන්ගේ මරලතෝනියයි මුළු රටම කම්පා කරද්දී ඔයාගේ Facebook නිවුස් ෆීඩ් එක පාරටම මොකද උනේ? ඒ භයානක සිදුවීම ගැන හැමදේම තප්පරයකින් යටපත් වෙලා එකම එක රූපයක් මුළු සෝෂල් මීඩියා එකම ආක්‍රමණය කළා. ඒ මීගමුව බන්ධනාගාරයේ වහල උඩ හිටපු එකම එක කෙල්ලෙක්ගේ පින්තූර ටික ගැටුම අස්සේ වහලයට නැගලා හිටපු සිරකාරයන් අතර හිටපේ කෙල්ලව දැකපු ගමන් ලංකාවේ තරුණයෝ දහස් ගණනකට බන්ධනාගාරය ඇතුළේ වෙච්ච විනාශය අමතක වුණා. අම්මෝ නිලියක් වගේ ලස්සනයිනේ. මෙච්චර අහිංසක මූණක් තියෙන කෙල්ලෙක් හිරේ යන්නේ මොන වරදක් කරන්නේ නැද්ද? මෙයාව බේරගන්න chance එකක් දෙන්න බැරිද? වගේ කමෙන්ට්ස් වලින් මුළු Facebook එකම පිරෙන්න ගත්තා. ලංකාවේ තරුණිය පිස්සෙන් වගේ ඇගේ නම ගම විස්තර හොයන්න ගත්තා. හැබැයි මේ උන්මාදයස්ස අපි මොහොතකට නතර වෙලා හිතන්න ඕනේ හදවත කීරි ගැහෙන ඇත්තක් තියෙනවා. මේ සුන්දර මුහුණ පිටුපස තියෙන්නේ මොන වගේ කතාවක්ද? අපි ඇත්තටම වශ වෙලා ඉන්නේ දේවදූතයෙක්ටද නැත්නම් දේවදූතයෙක්ගේ මූණක් දාගත්ත රාක්ෂයෙක්ටද? අපි හැමෝම ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිගේ ඇඟිල්ල යවනවා. ඇගේ ලස්සන වර්ණනා කරද්දී අපිට එක දෙයක් අමතක වුණා. ඇය හිතේ කිසිම ලස්සනක් සතුටක් නැති මරණ බය වපුරපු සිරගෙදරක වහලයක් උඩ. ඇය වටේටම තිබුණේ සිමෙන්ති තාප්ප, කටු කම්බි වැටවල් සහ තමන්ගේම සගයන්ගේ ලේ වැගිරුණු සිරුරු. ඇගේ ඇස්වල තිබුණේ අපව වශී කරන බැල්මකට වඩා තමන්ගේ ජීවිතය රැකගන්න දරපු අසරණ උත්සාහය සහ මරණ බය වෙන්න පුළුවන්. හැබැයි Facebook එකේ ඉන්න අපිට පෙනුන ඇගේ රූපය විතරයි. වැරදිලාවත් ඇය සාමාන්‍ය ඇඳුමකින් පාරේ ඉන්නවා දැක්කනම් කවුරුත් හැරිලවත් බලන්නේ නැති වෙන්න තිබුණා. හැබැයි හිරගෙදරක ඉන්න ලස්සන කෙල්ලෙක් කියන ලේබලය ඇයට ලැබුණු ගමන් සමාජය ඇය වටා අමුතුම සුරංගනා කතාවක් ගොතන්න ගත්තා. ලෝක ඉතිහාසය දිහා බැලුවොත් ලෝකෙම හොල්ලපු දරුණුම ගණේ අපරාධකාරියෝ, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියෝ, මිනි මරුවන් හිටියේ හරිම ආකර්ශනීය පෙනුමකින්. බාහිරින් දේවදූතයෙක් වගේ පෙනෙන මූණක් ඇතුලේ දරුණු ගණේ ප්‍රාක්ෂේක හැංගිලා ඉන්න පුළුවන්. සමහර විට ඇය ඉන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමකට නැත්නම් මිනිස් ජීවිතයක් නැති කරන්න හවුල් වෙච්ච වරදකට වෙන්න පුළුවන්. අපරාධයකට රූපයක් ජාතියක් හෝ ආගමක් නැහැ. ලස්සන වුණත් කැත වුණත් වරදක් කළා නම් මේ කෙනා වැරදිකරුවෙක්. රූපයෙන් විතරක් කෙනෙක්ව මනින්න ගියොත් අපිට සිද්ධ වෙන්නේ තනිකරම රිවර්ස් එකට හිතන්නයි. Facebook එකේ මේ වගේ සිරකාරියක් වෛරල් වෙලා ඒට මේ තරම් ආකර්ෂණයක් ලැබීම පිටුපස ලොකු මනෝවිද්‍යාත්මක හේතුවක් තියෙනවා. විද්‍යාවේදී මේකට කියන්නේ හයිබ්‍රිඩ්ස්ටොෆිලියා නැත්නම් බොනී සහ ක්ලයිඩ් සින්ඩ්‍රෝමය කියලා. සරලවම කිව්වොත් සමාජ සම්මතයක් කඩ කරපු නීතියට කොටු වෙච්ච බෑඩ් ගර්ල් හෝ බෑඩ් බෝයි චරිතවලට මිනිසුන්ගේ හිතවල ඇතිවන අමුතුම ආකර්ෂණයයි මේ. මීගමුව බන්ධනාගාර ගැටුමේ මිනිස් ජීවිත 27ක් අහිමි වුණා. බන්ධනාගාර නිලධාරීන්, රැදවියන් වගේම තවත් කී දෙනෙක්ගේ පවුල් මේ වෙද්දී අනාථ වෙලා ඇද්ද? මුළු රටම බිහිසුණු ඛේදවාචකය ගැන කතා වෙන්න ඕන වෙලාවක අපේ අවධානය එකම එක සිරකාරියකගේ රූපය ළඟ නතර වීම ඇත්තටම කනගාටුවට කරුණා. ඔපුටා ගැනීම අවසానයි. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.